2020දී ශ්‍රී ලංකාවේ සාර්ථකව ව්‍යාපාර මොනව වේද? රටේ ආර්ථිකය හිතනවටත් වඩා වේගෙන් වෙනස් වෙන මේ වෙලාවේ අලුතෙන්ම මතුවෙන හොඳම ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා ගැන තමයි අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ. ඉතින් ඇත්තටම අනාගතය කොයි වගේ වේද? 2026 දී ලංකාවේ ආර්ථිකය යන්නේ කොයි පැත්තටද? මේ ප්‍රශ්නෙට උත්තරේ හරියටම තේරුම් ගත්තොත් විතරයි අපිට අනාගතයේ එන අවස්ථාව හරියටම අල්ලගන්න පුරුල් වෙන්නේ. රටේ අනාගතයම රඳාපවතින එතරම් මේ කුළුණු තුන මතයි. එකක් ඩිජිටල් පරිවර්තනය. දෙක අපනයන ඉලක්ක කරගත්තු දේවල්. තුන හරිත ආර්ථිකයක්. ඉස්සරහට යන අවුරුදු කීපෙදී සාර්ථක වෙන හැම බිස්නස් එකක්ම මේ කියන කාරණා එකකට හරි කීපයකට හරි අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙවි. හරි. අපි දැන් මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. මේ ආර්ථික විතැන්වීම. ඒ කියන්නේ ආර්ථිකයේ සිද්ධ වෙන මාරුව අලුතින් ව්‍යාපාර පටන් ගන්න අයට නියම සරුබිමක් හදමින් තේනවා. අපි කතා කරන අදහස් වලට පදනම වෙන්නේත් මේකම තමයි. මේක නිකන් ඉලක්කමක් නෙවෙයි. රුපියල් බිලියන 35ක්. මේ තමයි රාජ්‍ය ඩිජිටල් ආර්ථිකය නංවන්නම වෙන් කරලා තියෙන මුදල. ඒ කියන්නේ ටෙක්නොලොජි පැත්තෙන් අලුත් දෙයක් පටන් ගන්න ඉන්න අයට ලොකු සහයෝගයක් සහ අවස්ථාවක් හදෙනවා කියන එකයි. ඉතින් මේ ලොකු වෙනස පිටිපස්සේ තියෙන ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි 2026 දී එන ඩිජිටල් හැඳුනුම්පත. මේක ආවම ඔන්ලයින් ගනුදෙනු, ඔන්ලයින් සේවා කියන හැමදේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දෙවෙනි කාරණය කුඩා ව්‍යාපාරවලටම වෙන අලුත් අරමුදල්. ඉතින් මේ දෙක එකතු වුණාම අපි දැන් කතා කරන්න යන බිස්නස් අයිඩියාස් ඇත්තක් කරගන්න පාර හැදෙනවා. හොඳයි. එහෙනම් බලමු පළවෙනි ප්‍රධාන ප්‍රවණතාවය. ඒ තමයි ඩිජිටල් රැල්ල. මේකෙදි වෙන්නේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා මිනිස්සුන්ගේ අලුත් අවශ්‍යතාවලට විසඳුම් දෙන එක. ඉතින් මේ ඩිජිටල් රැල්ලෙන් වැඩක් ගන්න පුළුවන් කොළමද? මෙන්න අදහස් කීපයක්. එකක් තමයි සාම්ප්‍රදායික බිස්නස් වලට AI ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය හඳුන්වලා දෙන එක. තව දෙයක් සිංහලෙන් දෙමළෙන් ටෙක්නිකල් දේවල් උගන්වන ඔන්ලයින් කෝසස් හදන එක. ඒ වගේම පොඩි කඩවල් වලට ඩිජිටල් ගෙවීම් ක්‍රම හඳුන්වලා දෙන සේවාවන්. අන්තිමට ගම්පහ කුරුණෑගල වගේ නගර ඉලක්ක කරගෙන ඊ-කොමර්ස් බඩු බෙදාහරන කුඩා ලොජිස්ටික්ස් සේවා මේ හැම එකකම රාස තමයි දේශීය වෙළඳපොළට ගැලපෙන විදියට සේවාව දෙන එක. හරි ඩිජිටල් රැල්ලෙන් පස්සේ අපි යමු දෙවනි ලොකුම ට්‍රෙන්ඩ් එකට. ඒ තමයි ග්‍රීන් ඉකොනොමි එක. එහෙමත් නැත්නම් හරිත ආර්ථිකය. මේකේ ફોකස් එක තියෙන්නේ තිරසාරත්වයට. ඒ කියන්නේ පරිසරයට හොඳ අපනයනය කරන්න පුළුවන් ඉහළ වටිනාකමක් තියෙන දේවල් වලක. ඉතින් මේ හරිත ආර්ථිකය ඇතුලේ හුනාල කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කෘෂි නිෂ්පාදන නිකම්ම විකුණනවට වඩා වියලි පළතුරු වදේ වටිනාකමක් එකතු කරලා අපනයනය කරන එක. ඒ වගේම ටුවරිස්ට්ලට තේදලු නෙලනවා වගේ වෙනස්ම අත්දැකීම් ලබා දෙන ඊකෝ ටුවරිසම් ව්‍යාපාර. තව අදහසක් තමයි පාවිච්චි කරලා ඉවත දාන දේවල් වලින් ඒ කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කරලා ගෙවල් වලට ඕන බඩු හදන එක. මේ වගේ බිස්නස් වලට අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගය වගේම හරිත ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි වෙලා බදු සහන ගන්නත් අවස්ථාව තියෙනවා. හරි. එහෙනම් අපේ තුන්වෙනි ඒ වගේම අන්තිම ට්‍රෙන්ඩ් එක ඒ තමයි මොඩර්න් ලයිෆ්ස්ටයිල්. එහෙමත් නැත්නම් නූතන ජීවන රටාව. මේක ටාගට් කරන්නේ නගරවල ඉන්න ටෙක්නොලොජි වලට හුරු තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන අයටයි. මේ අලුත් ජීවන රටාවට හරියන බිස්නස් මොනවාද? හිතන්නකෝ වරාය නගරය වගේ අලුතින් හදන තැන් ගැන. එතනට ස්මාර්ට් හෝම් සිස්ටම්ස් දාන එක නියම අදහසක්. ඒ වගේම කාර්යබහුලව වැඩ කරන අයට මානසික සුවතාවයේ ඉලක්ක කරගත්තු වැඩසටහන්. මේවට ලොකු ඉල්ලුමක් හැදෙමින් තිනවා. මොකද මිනිස්සු දැන් පහසුවටයි සෞඛ්‍යයටයි වෙනදට වඩා ගොඩක් හිතනවා. හොඳයි අයිඩියාස් ගැන කතා කරා. දැන් බලමු කොහොමද මේක ඇත්තටම පටන් ගන්න කියලා. වැඩේට බහින්නේ කොහොමද? මෙන්න ඒකට සරල ප්‍රායෝගික ප්ලෑන් එක. ලංකාවේ බිස්නස් එකක් හරියටම පටන් ගන්න නම් මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න ඕන. නීතියානුකූලව ලියාපදිංචි වෙන්න එක, සල්ලි හොයාගන්න එක, ටැක්ස් ID එක ගන්න එක, ඊට පස්සේ ඔන්ලයින් පෙන්නන්න ඉන්න එක. අපි දැන් බලමු මේවට යන වියදම කොහොමද කියලා. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වැඩේට කොච්චර විතර යයිද? බලන්න බිස්නස් නමක් රෙජිස්ටර් කරන්න යන්නේ රුපියල් 15000ක් 25000ක් වගේ ගාණක්. ටින් නම්බර් එක ගන්න සතයක්වත් යන්නේ නැහැ. වෙබ්සයිට් එකකට රුපියල් 20000කින් වගේ පටන් ගන්න පුළුවන්. පේනවානේ මේක හිතන තරම් ලොකු වියදමක් යන සංකීර්ණ දෙයක් නෙවෙයි. එහෙනම් මුළු කතාවම සාරාංශ ගලොත් ලොකු චිත්‍රය පැහැදිලි. අනාගතය කියන්නේම ඩිජිටල්, හරිත සහ නූතන කියන කාරණා තුන. ඉතින් සාර්ථක වෙන්න නම් අලුත් ව්‍යාපාරයක් මේ තුනෙන් එකකටවත් සම්බන්ධ වෙන්න ඕන. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන හිතන්න ඉඩ තියෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය දැන් මේ මොහොතේ හැඩ ගැහෙනවා. ඉතින් මේ ගොඩ නැගින අනාගතයෙන්
මොන කොටස හදන්නද අපි දායක වෙන්නේ?